ඊළඟ ගාන නියත ත්වරණයක් යටතේ ගමන් කරන වස්තුවක් චලිතයේ පළමු තප්පර දෙකක කාලය තුල සෙන්ටිමීටර් 200ක් දුර ගමන් කරයි. මම ඒක ඇඳ ගන්නම්. නියත ත්වරණය කියන්නේ වස්තුවක් නියත ත්වරණයක් යටතේ ගමන් කරන වස්තුවක් කියන්නේ චලිතයේ පළමු තප්පර දෙකක කාලය තුල සෙන්ටිමීටර 200ක් යනවලු. එහෙනම් පළමු තප්පර දෙක ඇතුළතදී සෙන්ටිමීටර 200ක් කියන්නේ මීටර දෙකක් නේ. ඒ කියන්නේ 2ක් මීටර යනවලු. මීටර දෙකක් ගමන් කරනවා. ඊළඟ තප්පර 4ක කාලය තුල එය ගමන් කරන දුර 220 සෙන්ටිමීටර්ලු. ඒ කියන්නේ 2.2 මීටර. චලිතය ආරම්භ තප්පර 7ක් අවසානයේ එහි ප්‍රවේගය අහනවා. මේකත් හදන්න පුළුවන් ඉතින් ආකාර ගණනාවකට. තවත් තප්පර එකකට පස්සේ ප්‍රවේගය හොයන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි මෙතන තොරණයක් මේ චලිතයේ පුරාවටම තොරණයේ අපි උත්සාහයක් දරමු තොරණය හොයාගන්න. තව මෙතන ප්‍රවේගයේ v1, මෙතන ප්‍රවේගයේ v2, මෙතන ප්‍රවේගයේ v3, මෙතන v4 කියලා දාගත්තා හැකියි. මේ ගාන මට බලපු ගාම් පේනවා ක්‍රම දෙකකට ලේසියෙන්ම හදන්න පුළුවන්. තව ක්‍රම ඕන තරම් ඇති. මම පළවෙනි ක්‍රමයට හදන්නම්. අවශ්‍ය නම් දෙවෙනි ක්‍රමෙත් හදලා දාන්නම්. ඒතර පළවෙනි කැලල තියෙන්නේ. මේ පළවෙනි තප්පර දෙකට මම දානවා s සමානයි ut ධන භාගයක් at වර්ගය. එහෙනම් පළමු තප්පර දෙකට s සමානයි ut ධන භාගයක් at වර්ගය දානවා. s කීයද? සමීකරණ ලියන්න s සමානයි ut ධන භාගයක් at වර්ගය. s කියන්නේ 2 මීටර. u ආරම්භක ප්‍රවේගය මෙතන v1 නේ. එහෙනම් එන්නේ v1 කාලය t 2 තප්පර ධන භාගයක් a දන්නේ නැහැ. t වර්ගය 2 වර්ගය. එතකොට එන්නේ 2 සමානයි 2v1 ධන 2a. මේ දෙකට වර්ගයට එකක් කැපිලා යනවනේ. බාන්න දෙකට දෙක සුළු වෙලා ගිහිල්ලා එතකොට එනවා 1 සමානයි v1 ධන a. ඔන්න එක සමීකරණයක් ආවා. දැන් මම දානවා මෙතන ඉඳලා මේ සම්පූර්ණ මේ කෑල්ලටම දානවා. කියන්නේ තප්පර 6ටම දානවා s සමානයි ut. එහෙනම් ඊළඟට මොකද්ද? පළමු තප්පර 6 සඳහාම s සමානයි ut ධන භාගයක් at වර්ග. s සමානයි ut ධන භාගයක් at වර්ග. s කියන්නේ බාණ්ඩ 2යි මෙතන 2.2යි ඔක්කොම 4.2යි. 4.2යි. ut කියන්නේ එතකොට v1 t කියන්නේ බාණ්ඩ 2යි 4යි සම්පූර්ණ කාලය 6යි. ධන භාගයක් a 6 වර්ගනේ. right. එතකොට මම ආයෙ මේක ලියා ගන්නම් 4.2 සමානයි 6යි v1 ධන භාගයක්ම ලියා ගන්නම්. භාගයක් a 6 වැඩි කිරීම 6. බලන්න මේක 6ෙන් බෙදෙනෝනේ. මුළු පදේම 6 වරක් 7යි. කියන්නේ 0.7යි නේ. 0.7 සමානයි v1 ධන එතන 6ක් කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන එක 6යි. 6ත් දෙකෙන් බෙදුනහම 3යි නේ. 3යි. ඔව් දැන් අපි එකක් උක්ත කරලා දාමු. මම මේ
v එක උක්ත කරගන්නවා. a හොයා ගන්න පුළුවන් මට එතකොට. v එක උක්ත කරගත්තොත් එන්නේ 1 ඍණ a. a හා පැත්තට දැම්මම 1 ඍණ a සමානයි v එක. එතකොට මෙතන v එක වෙනකොට මට දාත හැකි 1 ඍණ a. මේ පදේ මේක 3 කියලා ගත්තොත් මේක 2 නම් මේ තුන්වෙනි එක ආදේශ කරනවා මෙතෙන්ට. එතකොට එනවා 0.7 සමානයි 1 ඍණ a ධන 3a. ඍණ aට 3a. මොකද වෙන්නේ? 0.7 සමානයි මේ එකට මෙතනින් එකක් යනවා දෙකක් ඉතුරු වෙනවා. 1 එතකොට ධන 2a. එක මෙහා පැත්තට ගන්න. එතකොට ඍණ 1 වෙනවා. එතකොට ඍණ 1කින් 7ක් ගියාම ඍණ 0.3යි. එතකොට එන්නේ ඍණ 0.3 සමානයි 2a. a සමානයි ඍණ 0.3 දෙකෙන් බෙදුනහම 0.15යි ms ඍණ 2. එහෙනම් මෙතන තියෙන මන්දනයක්. තොරණයක් නෙමෙයි අතර මන්දනයක් වෙලා තියෙන්නේ. මේ මන්දනය අපට ආවා. දැන් අපි හොයාගත්තොත් ආරම්භක ප්‍රවේගය ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව අපිට දාත හැකි v4 හොයාගන්න පුළුවන් s සමානයි ut වල. ආරම්භක ප්‍රවේගය දැන් හොයාගන්න පුළුවන්. a දන්නවනම් මෙතෙන්ට ආදේශ කරොත් එහෙම ආරම්භක ප්‍රවේගය හොයාගන්න පුළුවන්. v 1 සමානයි 1 ඍණ a නේ. එහෙනම් v 1 සමානයි 1 ඍණ 0.15යි. ඍණයි ඍණයි ධන වෙනවා. එතකොට එන්නේ 1.15යි ms ඍණ 1. ඔන්න ආරම්භක ප්‍රවේගය. එහෙනම් ආරම්භක ප්‍රවේගය හොයාගත්ත අපි දැන් 1.15යි ms ඍණ 1. දැන් ආරම්භක ප්‍රවේගයක් දන්නවා. මෙතන ඉඳලා කාලයක් දන්නවා නම් සම්පූර්ණ දුර හොයා ගන්නත් පුළුවන් අපිට ප්‍රශ්නයක් නැතුව. එහෙම නැත්නම් v සමානයි u ධන at දාමු. ආරම්භක ප්‍රවේගයනේ අහන්නේ. v සමානයි u ධන at. පළමු තප්පර 7 සඳහා දාන්න. v අවසාන ප්‍රවේගය දන්නේ ඒක v4 u දන්නවා. 1.15 ධන at. ඒ කියන්නේ කීයද? ඍණ 0.15 t කියන්නේ 7යි නේ. t කියන්නේ ඒතර 7යි. right. එතකොට v4 සමානයි 1.15 ධනයි ඍණයි ඍණ වෙනවා. එතකොට එන්නේ 0.15 වැඩි කරන්න ඕනේ 7ෙන්. එකයි දශම 1.5 7ෙන් වැඩි කරාම එන්නේ කීයද බලන්න. 4 5 35යි 105යි නේ. ඒ කියන්නේ 1.05යි 1.05යි 1.05ක් ගියාම 1.15න් ඉතුරු වෙන්නේ 0.1.0යි ms ඍණ 1. උත්තරවල දීලා තියෙන්නේ තප්පරයට සෙන්ටිමීටර වල නිසා මේක සෙන්ටිමීටර කරන්න 100න් වැඩි කරන්න. එතකොට එනවා 1.2 කියන්නේ 10යි cms ඍණ 1. ඒක තමයි උත්තරේ.